අයි බමුදේ මම කතා කරන දේ පැහැදිලි හැමෝටම ඇහෙනවද? වැඩි දානවා නික. කතා කරන දේ පැහැදිලි හැමෝටම ඇහෙනවද? ඔව්නේ. හරි. ආගන්න පුතේ හරියටම අපිට තව එක්සෑම් එකට මාසයයි තියෙන්නේ. හරි. ඒක නිසා අද ඉඳන් අද බෑ හෙට බෑ එක දවසක් නැහැ. හරි. ඒක නිසා මුල ඉඳන් දැන් වැඩ වහින්න කාල නාස්ති කරන්න එපා. හරි පුළුවන් තරම් පේපර්ස් කරලා වැඩේ කරා යන්න පුතේ. හරි ඒකට තමයි MCQ බූස්ටර් ක්ලාස් එක දාලා තියෙන්නේ. එතකොට අපිට විද්‍යාව විෂය ගත්තට පස්සේ පුතේ ගොඩක් ළමයි මේ වෙද්දී ගොඩක් අවුල් කරන් ඉන්නේ. හරි. හේතුව ගොඩක් ළමයි MCQ කරගන්න අමාරුයි. අය ස්ට්‍රක්චර්ස් ලියන්නේ නැහැ හරියට. එසේ හරියට ලියන්නේ නැහැ. අන්න ඒව දැන් හදාගෙන වැරදි හදාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒකට තමයි රෑ ක්ලාස් එකක් වලට දාලා තියෙන්නේ MCQ ටික කොට දාගන්න. එතකොට MCQ තමයි අපිට ලකුණු ගන්න ලේසිම පුතේ. හරි. සාමාන්‍ය ඒකට යනවා නම් අනිවාර්යෙන් 35 උඩ MCQ ගන්න වෙනවා. ලේසියෙන් ඒකට යනවා. ඒක නිසා MCQ අපි 35ක් වෙනකන් හදා ගන්න නම් ඔයාලා කර වැරදි හදා ගන්න ඕනේ. එකක් තමයි සමහර ළමයි ගානක් හදද්දී ඒ ගාන ඉක්මනට හදලා උත්තරේ දානවා. මොකද හේතුව ඔයාලා හදන ඒ වගේම හදන ක්‍රමත් එක්ක එන උත්තර හැම එකක්ම MCQ පේපර් එකේ තියෙනවා. උදාහරණයක් ගත්තොත් දශම ස්ථානයක් වැඩියෙන් තියෙන්න පුළුවන්, දශම ස්ථානයක් අඩුවෙන් තියෙන්න පුළුවන්. සමහරවිට ඒක ගත්තට පස්සේ ඒක ලියන විදියක් තියෙනවා. ඒ වගේ ඒක ඈඩ් කරලා තියෙන්න පුළුවන්. MS එක කියන්නේ සමහර M ඈඩ් කරලා M කැපිටල් කරලා තියෙන්න පුළුවන්. අනේ ඒ වගේ පොඩි පොඩි වැරදි වල කරනවා. හරි. ඒවා හදාගත්තොත් තමයි අපිට හොඳ ඒකට යන්න පුළුවන්. හරි. දැන් ගොඩක් ළමයි ලකුණු 30 ගණන්, 40 ගණන්, 50 ගණන් ඉන්නේ. ඒත් මහන්සි වෙන්නේ නැහැ. හරි. එහෙම මහන්සි වෙන්නේ නැතුව ඉන්නවනම් ඒ ලකුණෙන් උඩට එන්න බෑ. හරි. උදාහරණයක් ගත්තොත් දැන් අපේ 75 ලා ඉන්න ළමයා අනිවාර්යෙන් එයා කන්ටිනියු කරලා යනවා. 80 ඉන්න ළමයා කන්ටිනියු කරලා යනවා. හරි ලකුණු අඩු ළමයා තමයි වැඩියෙන් මහන්සි වෙන්නේ. හැබැයි ඒක කරන්නේ නැත්තේ ඒ ළමයි ටික. එහෙම කරොත් උදේ ඉස්සරහට ගිහිල්ලා අපම පොඩි කරගන්න බෑ. ලකුණු අඩු ළමයි මේ ටික කරන්නේ මොකද්ද වැඩියෙන් වැඩ කරන එක. ලකුණු හදාගත්ත ළමයි ටික 75 ඉන්නවනම් ඒ ළමයි කන්ටිනියු කරාම ඇති. ඒ ළමයි මෙච්චර මේ කාලේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ ලකුණ පවත් ගන්න යන්න තියෙන්නේ. හැබැයි ලකුණු අඩු ළමයි ටික මේකේ වැඩියෙන් වැඩ කරන්නේ. නිදි මරන්න වෙයි. හරි වැඩියෙන් වැඩ කරන්න වෙයි. වැඩියෙන් පේපර්ස් කරන්න වෙයි. අනේ ඒ ටික කරොත් තමයි ඔයා ඒකට යන්නේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද? ගොඩක් ළමයි කරන්නේ මේ ටික වැඩ කරන්නේ. මේ ටිකේ බොරුවට කාරණාක් කරලා ඉන්නවා. එහෙම නෙවෙයි මේ ටිකේ පුළුවන් තරම් තමන්ගේ ලකුණ බලන්න. පේපර්ස් ලියලා තමන්ගේ ලකුණ මට ලකුණ කොච්චරක් තියෙනවද? අවංක ලකුණක් හරි. කොපි කරලා නෙවෙයි. හරි තමන්ගේ தත්ත්වය දැනගන්න ඉස්සෙල්ලා. தත්ත්වෙ මැනගෙන ඒ தත්ත්වෙන් උඩට එන්න තමයි වැඩ කරන්නේ. නැතුව අනිත් එක්ක නයි කොපි කරලා ලකුණු වල වැඩක් නැහැ පුතේ. මොකද ඔයාගේ தත්ත්වය ඔයා දන්නේ. ඒතර ඔයා ලකුණු අඩුයි නම් වැඩියෙන් වැඩ කරන්න. ඔයාගේ ලකුණු ඔයා තීරණය කරන්න. ලකුණු 20ක් නම් හරි මම 20 ඉන්නේ. 20 උඩට එන්න ඔයා වැඩ කරන්න. හරි. නැතුව අනිත් එක්ක නයි කොපි කරලා ලකුණු අරන් අම්මා රවට්ටන්න එපා දැන්. එහෙම රැවටුනොත් ඔයාමයි රැවටෙන්නේ. හරි. ඒකත් මම පටන් ගන්න කලින් මේ කියන්නේ. හරි. අපේ ළමයි ගොඩක් දැන් කරන්නේ අම්මලා රවට්ටන එක. මට ලකුණක් තපත් තියා සුරක් තියා පාඩම් කරන්නේ නැහැ. ඒක නෙවෙයි දැන් වෙන්න ඕනේ. තමන්ට අරමුණක් තියෙනවනම් තමන් ගමනක් කියලා තමන් වැඩ කරන්න යනවා. හරි. ඒක නිසා ලකුණු අඩු ළමයි පුතේ ඒකට එන්න පුළුවන් හැමෝටම. මේ කාලේ හොඳටම ඇති වැඩ කරන්නේ. ලකුණු 70 80 ඉන්න ළමයි අනිවාර්යෙන් කන්ටිනියු කරගෙන යනවා. බාරෙන් විදියක් නැහැ. හැබැයි ලකුණු 55 ඉන්න එක වැඩ කරනකොට පොඩ මහන්සියලා 75කට එන්න. 40 ළමයි වැඩිය වැඩ කරනවා. ඒක තමයි මෙතන තියෙන ක්‍රමය. නැතුව 40 ළමයා තවත් මැට් එක වෙන්නේ පාඩම නෙවෙයි. හරි මේ කාලේ වැඩ කරොත් තමයි ඒකට එන්න පුළුවන්. සයන්ස් විෂය පුතේ අමාරුයි. අනිත් සබ්ජෙක්ට් වගේ නෙවෙයි. මොකද පාඩම් කරන එක නෙවෙයි භාගයට එන්නේ. MCQ එකක් දැක්ක සමහර MCQ ගහන්න හිතන්නවත් බෑ සමහරයි. ඒ නිසා ඒ වගේ හැදෙන්න නම් තමන් වැඩ කරන්න ඕනේ. තමන්ට සබ්ජෙක්ට් එක පුළුවන් කරගන්න. යාළුවට අනිත් එක්කනත් නෙවෙයි. හරි. ඒ නිසා මේ කාලේ කාර්යනාස්ති කරන්නේ නැතුව උපරිම ප්‍රයෝජන අරගෙන නිදි මරන්න වෙයි. එනිනම් ඇහැරලා ඉන්න වෙයි. අපිත් මේ ක්ලාස් දාන්නේ දවසම ක්ලාස් වල. හරි මහන්සි දීදී ක්ලාස් දාන්න. ඒ වාර වෙනින් දාන්න. ඒතර ඔයාලා ප්‍රයෝජන ගන්න නැත්නම් ඒක කරන්න දෙයක් නැහැ. හරි. ඒ නිසා වැඩේ කරන්න මේ ටිකේ නිදිමතෙයි මහන්සිතෙයි කමන්නේ. තමන්ගේ අරමුණක් තියෙනවා ටාගට් එකට යන්න ඕන නම් වැඩ කරන්න. හරි. නැත්නම් ඕනතරම් සමාජයේ දකින්න පුළුවන් දේවල් තියෙනවානේ. එන්නේ ආර්ථික ධර්ම වෙනවා. නිසා ඒකෙන් ගොඩ එන්න එකම හොඳම මාර්ගය තමයි අධ්‍යාපනය. හරි.
ඒ නිසා අධ්‍යාපනයෙන් උඩට එන්න ඕන නම් ඔයාලා ඒකට වැඩ කරන්න. නැත්නම් මේ කාලේ ෆෝන් නෝබ WhatsApp එකේ ඉන්නවනේ කරන්න දෙයක් නෑ ඔයාලා. හරි අම්මට කරන්න දෙකුත් නෑ. අම්මලා බයින්න වාට ලකුණක් කරන්නේ. හරි මේ කාලේ WhatsApp එකේ chat කරගෙන ඉන්නවනම් group වල ඉන්නවනම් FB එකේ ඉන්නවනම් කරන්න දෙයක් නෑ. හරි තවත් හරියට මාසෙ තියෙන්නේ. ඔයාගේ මාසෙන් තීරණය වෙනවා. ඔයා ඒ 9ක්ද ගන්නෙ, ඒ 8ක්ද ගන්නෙ, ඒ 5ක්ද ගන්නෙ, ඒ 3ක්ද, ඒ 2ක්ද අරක තීරණය වෙනවා. ලකුණු එද්දීන් ඇස් වලින් කඳුළු වැටෙනවා. ඊට කලින් මේ කියන්නේ මේ මාසේ බහැලා වැඩ කරන්න. හරි මාසේ බහැලා වැඩ කරොත් ඔයාට හොඳ ලකුණකට යන්න පුළුවන්. හරි මේ පටන් ගෑම කියන්නේ මේ කාලේ ගොඩක් ළමයි පිස්සු කෙලෙන ඇත්තම කතාවක්. හරි වැඩක් කරන්නේ. හරි එහෙම කරන්නේ නැහැ කියන්නේ ඔයාගේ අනාගතය ගැන ඔයා තීරණයක් ගන්න. හරි අපේ අම්මලා හැමදාම ජීවත් වෙන්නේ නැහැ. Taman කලින් ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. හරි අද රැවටෙයි අම්මලා. හැබැයි ඔයාම ඉස්සර රැවටෙන්නේ. හරි ඒක නිසා හොඳ දරුවා වගේ මේ කියන්නේ ආදරෙන් කියන්නේ. හරි හැමෝටම ටාගට් එකක් තියෙනවා. මම ඒ නමයක් අරගෙන මේ සබ්ජෙක්ට් එක වල කරලා මම මෙතනට එනවා. හැමෝටම ડોක්ටර්ලා වෙන්න ඕනේ නැහැ. හැමෝම ඉංජිනේර්ස්ලා වෙන්න ඕනේ නැහැ. Tamanට පාත් එකක් තියෙනවා. ඒ පාත් එකට යන මූලික අඩිතාලම තමයි ඕල වෙන්නේ. නැත්නම් මේ කාලෙත් පිස්සු කෙනා බුදේ කරන්න දෙයක් නැහැ. හරි ඒක නිසා හොඳලම දරුවා වගේ වැඩ කරන්න. මේ ටිකේ පේපර්ස් ලියන්න. පුළුවන් තරම් පේපර්ස් ලියන්න. පේපර් නේ තමන්ගේ தත්ත්වය මනේ වැඩ ගන්න. මං ඉන්නේ ලකුණු 20 නම් 20ෙන් උඩට එන්න තීරණය කරන්න ඕන. නැතුව පේපර් වලට බහින්. එහෙම ඉඳලා තේරුමක් නැහැ. එහෙම කරන්න බෑ මේ වැඩේ. හරි. ඒ නිසා මේ කියන්නේ හැමෝම වැඩිට බහින්න අද ඉඳන් ඒ 9ක් ටාගට් එක තියාගන්න. සබ්ජෙක්ට් 9ෙන් බලන්න මට මේ මොන සබ්ජෙක්ට් එක අවුල් තියෙන්නේ. ඒ අවුල ලියා ගන්න. ඔයාගේ යාළුවෝ ඉන්නවා, ඔයාගේ ගුරුවරු ඉන්නවා. කට්ටියෙන් අහන්න. මං කොහොමද මේක කරගන්නේ? මට දවස් තව කීපයක් තියෙන්නේ. ගුරු මොනවද උදව් කරනවා. ඔයාලා උදව් ගන්න යන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. හරි. එනවා වැඩට බහින්න. අද අපි MCQ එක පටන් ගන්නවා. හරි. MCQ එකේ පළවෙනි පේපර් අද කරනවා අපි. හරි. MCQ ඉස්සරහට දවස් දෙකක් වැඩ කතියට. තුනක් වැඩ තියලා තියෙනවා. පේපර් 8ක් හදලා තියෙනවා. එයාටම කරනවා. හරි. ඒ වගේම 8ටම දවස් 8ක් දාලා කොහොමද කවර් කරලා කලින් වාලගේ දවස් 3ක් උදේ තව කතියට වැඩ කරනවා තියෙන්නේ. හරි. රැයට දාලා කරනවා. හරි. පුළුවන් කටට එන්න පුළුවන්. නැත්නම් කටට ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එනවා වැඩට බහිමු අපි. MCQ එකක් පැයක් දෙනවා ලියන්න. හරි. අනිවාර්යෙන් ලියද්දි කැමරා ඔන් කරලා පුළුවන් කට්ටිය කැමරා ඔන් කරලා හොඳයි. මොකද මට බලන්න ඕන කොහොමද පේපර් ලියන්නේ කියලා. හරි. ඒ නිසා මේ කියන දේ හොඳට අහන් ඉන්න. හරි. Tamante ඒකක් ගන්න ඕන නම් ගිය අවුරුද්දේ ළමයි ටිකම වැඩ කරා. නිදි බලන්න වෙයි. හරි. ඇස් දෙක ලොකු වෙයි. කරන්න දෙයක් ඇස් ලොකු වෙලා තියෙයි. මූණ ගෙඩි දාන්න. ඒ වට නෙමෙයි දැන් තමන්ගේ ටාගට් එක ඒකක් නම් ඒක ගන්න වැඩ කරන්න. හරි. ඉතින් මේ පළවෙනි සින්ද කියන්නේ එහෙනම් බහැලා වැඩේ කරමු අපි. පේපර් එක අතර ගන්න. MCQ බූස්ටර් පේපර් එක අතර ගන්න. ඔක MCQ 40ක් තියෙනවා. ඔයාලා දන්නවා MCQ 40ට පැයක් හම්බ වෙනවා. ඒ පැය තුල ඔයාලා ටයිම් එක මැනේජ් කර ගන්න ඕනේ. ඒකේ බයෝ ප්‍රශ්න තියෙනවා, කෙමිස්ට්‍රි ප්‍රශ්න තියෙනවා, ෆිසික්ස් ප්‍රශ්න තියෙනවා. හරි. බයෝ ප්‍රශ්න ටික නම් සාමාන්‍ය පුතේ ඔයා පාඩම් කරොත් කොට දාන්න පුළුවන්. හැබැයි කෙමිස්ට්‍රි ප්‍රශ්න සමහර ඒවා තියෙනවා. ෆිසික්ස් සමහර ඒවා තියෙනවා. පාඩම් කරාට කොට දාන්න බෑ. ස්කිල් එක දාගන්න ඕනේ. ස්කිල් එක හැදෙන්නවා ප්‍රශ්න කරොත්. නැතුව පාඩම් කරොත් නෙමෙයි. හරි. ස්කිල් එක හැදෙන්නවා ප්‍රශ්න කරන්න ඕනේ. කරලා ඔයාගේ தත්ත්වය බලන්න ඕනේ. මට මේක තේරුන්නේ නැත්නම් කොහොමද කරන්නේ? සර් එහෙනම් සර්ලා ඉන්නවද නෝතද? පාසල් සර්ලා ඉන්න. අර අපි කැමති දෙයක් අහන්න අහලා කරගන්න. හරි. මේ කාලේ සර්ලා බේරන්න එපා. තමන්ට දැනුම හම්බෙලා ඉතින් දැනුම ගන්න. මේ සර් හොඳයි තෝරන්නේ දෙයක් නැහැ. තමන් දැනුම එනවනේ ඉතින් ගන්න. දැනුම එනවාගේ පේපර් එකක් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් කරන්න දැනුම ඉතින් ගන්න. ඒක පුරුදු වෙන්න. හරි. එහෙනම් වැඩේ කරන්න. එහෙනම් වැඩ බලමු අපි. හරි. පේපර් අතර ගන්න. MCQ බූස්ට් එක අතර ගන්න. ඒකට පැයක් හම්බ වෙනවා. දැන් වෙලාව 11:23යි. 12යි 23 වෙනිදා සාකච්ඡාවට පටන් ගන්නවා. හරි. හරියට කියවලා MCQ තව දෙයක්. කටුකොලයක් අතර ගන්න. කටුකොලයක් අතර අරගෙන ගණන් හදද්දී ප්‍රශ්නාංක දාන්න. හරි. මොකද හේතුව තමන් කලබලට පේපර් ලියන්නේ. ඒක හදා ගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා කටුකොලයක් අතර ගන්න. කටුකොලයක් අතර අරගෙන කටුකොලයක් අතර අරගෙන දැන් හිතන්න උදාහරණ වශයෙන් ප්‍රශ්නාංක එකේ තියෙන ගාන. ඒ ගාන තමයි P ට සමාදානක් කියන්නේ P සමානයි x ටෝලි දාන්න. හරි. එතකොට මේව දාද්දී ඔයාලට ගානක් මිස් වුණොත් අය බිඳුවක් වැඩි වුණොත් ඔයා ඩබල් චෙක් කරද්දී ඒක අහුවෙන්නේ ඔයා ප්‍රශ්න අංකේ දාලා කටුකොලේ ගාන හදලා තිබ්බොත්. නිසා අංක 1 MCQ කරද්දී කටුකොලේ අතර ගන්න. කටුකොලේ ගණන් හදද්දී ප්‍රශ්න අංකයට අදාළව ගාන හදන්න. තේරුණාද? අනිවාර්යෙන් ඒක කරන්න. ඔව් අදම පේපර් සාකච්ඡා කරන්න. අපි ඉංග්‍රීසි මීඩියම් ළමයිගේ පාන්දර 3 වෙනිදා පන්ති කරා. ඔයාලට පුළුවන් කටට ඉන්න පුළුවන් මේකට යන්න මගේ පුළුවන් නෑ.
MCQ සාකච්ඡා කරනවා ඉව සාකච්ඡා කරලා මම නවත්තන්නේ. හරි. ගැටලුවක් නැහැ. හරි. ඔන්න අපි අංක 1 P සමාන S/G. හරි. දැන් හිතන්න මේ ගාන හදනවා කියලා. එතකොට ගානට අදාළව දත්ත ආදේශ කරද්දි තමන්ට පැහැදිලිව ආදේශ කරනවා. මොකද ගොඩක් කලබලේ ගණන් හදද්දී තමන්ට උත්තරේ වැරදුනොත් ඒක ඩබල් චෙක් වෙන්නේ ගාන ඔයා පිළිවෙලට හදලා දින්න. ඒක නිසා MCQ පේපර් එකේ ගණන් හදද්දී ප්‍රශ්න අංකයට අදාළව ගණන් හදන්න පුරුදු වෙන්න. හරි. එතකොට ප්‍රශ්න අංක 1 හැදුවා වෙන් කරා. දැන් 2 හැදුවා. අන්න ඔය විදිහට කටුකොලේ ගණන් හදන්න පුරුදු වෙන්න. හදලා දැන් පේපර් එකේ කරලා සමහර පැය වල කලින් කරන්න පුළුවන් පේපර් එක. සාමාන්‍ය එකම විනාඩි එකමාරක් වගේ තමයි ප්‍රශ්නයකට. හරි සමහරට එච්චර වෙලා යන්න කරන්න පුළුවන්. කලින් කරොත් ඔයා කරන්න ඕනේ ගත්ත කටුකොලේ ප්‍රශ්නේ ප්‍රශ්න දෙක කරා. මොකද ලකුණු වාගේ. හරි. ලකුණු වලට ලෝභ තියාගන්න. ලෝභ වෙන්න. මොකද හේතුව ලකුණක් කියන්නේ අපරාධය වාගේ. MCQ එකෙන් ගොඩක් අපරාධ. මොකද දෙකට බෙදෙන්නේ 40 40 පඩම් වෙනවා. හරි ස්ට්‍රක්චර් එක දෙකට බෙදෙනවනේ. ඒවත් ලියන ක්‍රමයක් තියෙනවා. හරි ඒවත් මම කියලා දෙන්නම්. ඊට අපි MCQ කරමු. හරි එහෙනම් වැඩේ පටන් ගන්න. දැන් 11යි 26 වෙලාව 12යි 26ටම සාකච්ඡා කරලා පටන් ගන්නවා. හරි පටන් ගන්න ඉක්මනට. කැමරා ඔන් කරන්න. කැමරා ඔන් කරලා ළමයි. කැමරා ඔන් කරලා වැඩේ පටන් ගන්න යන්න. ඔව් කැමරා කට්ටිය ඔන් කරන්න. කැමරා ඔන් කරන්න. මොකද කට්ටිය පේපර් එක ලියලා මට බලන්න ඕනේ. නිකන් ඔය MCQ කරලා තේරුමක් නැහැ. කැමරා ඔන් කරන්න. වැඩට වයින් පටන් ගන්න. මොකද පේපර් එක හරියට ලියන්න. ටයිම් අරන් ලියන්න. පැයක් තියෙනවනේ. පැය හරියට ලියන්න පටන් ගන්න. පේපර් එකේ කියවු වැඩ අනුගමනය කරන්න වැඩ පිළිවෙල ආන්සර් එකට අංකය දාන්න එකේ උත්තරේ ලියන්න අන්න ඒ විදිහට හදලා අනිවාර්යෙන් කටුකොලේ මට කට්ටියෙන් ෆොටෝ එකක් ගාලා එවන්න ඕනේ. කටුකොලේ ෆොටෝ එකක් ගාලා කට්ටිය එවන්න ඕනේ මට. හරි වැඩේ පටන් ගන්න. හරි. වැඩේ පටන් ගන්න. ස්ක්‍රීන් ටයිම් එක යනවා හරියට පැයකින් පස්සේ මේ පේපර් එක නවත්තනවා. හරි පටන් ගන්න. කියන්න. හරියට කියවන වැඩේ කරන්න. එක්සෑම් එකේ පේපර් එකේ හිතනවා ලියන්න.
පුතේ මේකේ 15 වෙනි ප්‍රශ්නේ හදාගන්න. ඒකේ ද්‍රව්‍ය ප්‍රමාණය කියලා එන්නෝනේ. 15 වෙනි ප්‍රශ්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකයේ වන්නේ කියලා එන්නෝනේ. දුවන එක ද්‍රව්‍ය හදාගන්න. ද්‍රව්‍ය ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකයේ වන්නේ කියලා දාගන්න. ද්‍රව්‍ය ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකයේ වන්නේ කියලා දාගන්න.
හරියට කියලා ලියන්න. මේ පේපර් එක දාලා තියෙන්නේ ගොඩක් ඕරල් තියරි කවර් වෙන. හරි. ඊළඟ එකේ ඉඳන් ස්ටෑන්ඩඩ් විදිහටම තියෙන මේකේ ඕරල් මොඩල් එක නෙවෙයි තියෙන්නේ. හරි. මේකේ තියෙන සිලබස් එක පොඩ්ඩක් කව වෙන්න තියෙන්නේ. ඒ නිසා මේක හරියට ලියන්න. ඔකින් ගොඩක් තියරි කවර් වෙයි කියලා. ගණන් එහෙම ගොඩක් කවර් වෙයි. ඊළඟ ඉඳන් තමයි තියෙන්නේ ඕරල් මොඩල් එක පේපර්ස් ටික. හරි. හරියට කියලා ලියන්න.
හරියට කියවලා ලියන්න පොතේ මේ පේපර් එක ගොඩක් තියරි කවර් වෙන්න තියෙන්නේ බයෝ තියෙනවා ෆිසික්ස් කෙමිස්ට්‍රි තුනම තියෙනවා හරි හරියට කියවලා ලියන්න වරද්දන්න එපා පුතේ මේකේ මේ වැරදි හදන්න තියෙනවා ප්‍රශ්නාංක 22 උත්තරාංක 4 වෙන්න ඕන සුතුන්නා ශීර්ෂකය හරි සුතුන්නා ශීර්ෂකය ආය ප්‍රශ්නාංක 23 23 පොඩි වලක් තියෙනවා ඒකේ නියෝන්ට ඉස්සරහින් 10 තියෙනවා ඒ 10 කපා ගන්න ආය කැල්සියම් ඉස්සරහින් 20 තියෙනවා 20 කපා ගන්න ඒක උත්තර තුන එන්න ඕනේ 23 1 නියෝන් 2 කැල්සියම් 3 හීලියම් 4 ආගන් වෙන්න ඕනේ අය පහළක ද්‍රව්‍ය ප්‍රමාණය අන්තර්ගත ඒ කියලා තියෙනවනේ. ඒකේ මවුල් කියන්නේ m සිම්පල් වෙන්න ඕනේ. m සිම්පල් වෙන්න ඕනේ. ආයි අදා ගන්න තියෙන වලට 32 යූරියා යුරික් අම්ලය ඒකයි ජලය වෙන්න ඕනේ. ඒකේ උත්තර ජලය හරි. ජලය වෙන්න ඕනේ. හරි. ඒක ඉක්මනට කරන්න පුතේ. ඉක්මනට කරන්න. හරියට කියවලා ලියන්න හරි. වරද්දන්න එපා.
පුතේ කට්ටිය කරලා ඉවරද? ගොඩක් කට්ටිය ඉවරයි කියලා දාලා තිබ්බා. ඉවර නම් සාකච්ඡා කරන්න පුළුවන්. ටයිම් එක කමන්නේ නැහැ. තාම ලියන කට්ටිය ඉන්නවද? මට ඉක්මනට කියන්න. ඉක්මනට කියන්න මම චැට් එකට දාන්න. තාම ලියන කට්ටිය ඉන්නවද? ඉවරයි. හැමෝම පුතේ ඉවරද? මට චැට් එකේ දාන්න මට කට්ටියම. අපි සාකච්ඡාවෙන් පටන් ගමු. වෙලාව නම් තියෙනවා. විනාඩි 20ක් වගේ තියෙනවා. ඉවර නම් සාකච්ඡා කරන්න පුළුවන්. කට කියන්නකෝ. ඉක්මනට කියන්න පුතේ. තාම ලියන කට්ටිය ඉන්නවද? වෙලාව දෙන්නම් මම ලියන්න ගැටලුවක් නැහැ. ඉක්මනට කියන්න. හරි ලියන්න ඉක්මනට ලියන්න. ඉක්මනට ලියන්න. විනාඩි 15ක් තියෙනවා. සාකච්ඡා කරන්න පුළුවන් ඉවර නම්. උදේස පුතේ ඉවරද? ප්‍රවණි. කොට කියන්න.
ඉවර නම් සාකච්ඡා කරන්න පුළුවන්. මට කියන්න ඕනේ. අර ලියනවා යායන ලියනවා. අට ලියන්න.